පින්වතුනි, අද දේශනාවෙන් ඔබට පැහැදිලි කර දෙන්නේ විඥාණයට ශක්තිය දෙන පින හා කුසලය ගැන. ඒ වගේම පව හා අකුසලය පිළිබඳව මේ දේශනාවේ විස්තර වෙනවා. මෙය බෞද්ධ අපි හැමෝම අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණක්. පින්වතුනි, පින හා කුසලය බොහෝ විට අපි හිතන්නේ මේක එකම දෙයක්. පව හා කුසලයක් එකම දෙයක් හැටියට තමයි හුඟ දෙනෙක් හඳුනගෙන ඉන්නේ, සමහරු අර්ථකථනය කරන්නේ. නමුත් මෙහි මතු පිටින් නොපෙනෙන සියුම් වෙනස්කම් රාශියක් ඇති බව ඔබ වටහා ගත යුතුයි. පින්වතුනි, අපි නිතර පින් කරනවා. සාමාන්‍ය විවහාරයේ මා ඇහුවොත් ඔබෙන් ඔබ පින් පව් කරනවද කියලා, ඔබ 100%ක්ම වගේ ඔබ දෙන උත්තරය තමයි පින් නම් කරනවා, පව් නම් කෙරෙනවා කියලා. පින් කරන ගොඩට දාගන්නවා, පව් කෙරෙන ගොඩට දාගන්නවා. හාමුදුරනි, ඕනකමින් නම් පව් කරන්නේ, නොදැනුවත්ත වගේ තමයි පවක් කෙරෙන්නේ. මෙහෙම තමයි අපි කියන්නේ. හොඳට සැලකිල්ලෙන් බලන්න පින්වතුනි, පව් කෙරෙනවද කියලා. එහෙනම් කෙරෙන දේවල් බුදුදහමේ අගය කරන්නේ. ඒ කියන්නේ පින් පව් වලට අයිති වෙන්නේ කෙරෙන දේවල්. ඕනකමින් කරන දේවල් විතරයි පින් වෙන්නෙත් පව් වෙන්නෙත්. ඇයි පින්වතුනි? චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි, චේතනාව තමයි කර්මය. යහපත් චේතනාව මුල් කරගෙන මනසාචේ පසන්නේන බාසතිවා කරෝතිවා, යමක් කිව්වොත් කළොත්, අන්න ඒක තමයි පින. ඒ පිනට ප්‍රතිවිපාකයක් අපට එනවා. මනසාචේ පදුට්ටේන මනසා, දූෂිත සිතින් නරක හිතින්, බාසතිවා කරෝතිවා, යමක් කිව්වොත් කළොත්, අන්න ඒක පවක්. ඒකට දුක් ප්‍රතිවිපාක අපේ පස්සෙන් එනවා. ඒ නිසා පින්වතුනි, කෙරෙන දේවල් පින් වෙන්නෙත් නෑ, පව් වෙන්නෙත් නෑ. නමුත් ඔබ හිතනවා අපට පව් කෙරෙනව නේද කියලා. උදාහරණයක් වශයෙන් අපි ඇවිදගෙන යනවා. අපිට අපේ දෙපයට පෑගී සතුන් මැරෙන්න පුළුවන්. ඒව නොදැනුවත්ව සිද්ධ වන පව් නේද කියලා ඔබට හිතේ. පින්වතුනි, අපි ඇවිදගෙන යද්දී අපි හිතනවද අප පාදය තබන තැන සිටින සියලු සතුන් මැරේවා කියලා? අපි චේතනාවක් ඇති කරගන්නවද? නෑ. අපේ පයට පෑගිලා සතුන් මැරෙන්න පුළුවන්. හැබැයි සතුන් මැරීමේ චේතනාවක්, චෛතසිකයක් අපි තුල නැහැ. එහෙනම් ඒක පාපයක් නෙවෙයි පින්වතුනි. ඒ නිසා හොඳින් තේරුම් ගන්න, නොදැනුවත්ව සිදුවන කිසිදු ක්‍රියාවක් පවක් වෙන්නෙත් නැහැ, පිනක් වෙන්නෙත් නැහැ. දැනගෙන සිදු කරනු ලබන කායික, වාචසික, මානසික ක්‍රියා තමයි පින් වෙන්නෙත් පව් වෙන්නෙත්. ඒකට පින වෙන්න නම් යහපත් චෛතසිකයකුත්, පව වෙන්න නම් අයහපත් චෛතසිකයකුත් බලපානවා. දැන් මේක හරියටම වටහා ගමු. පින කියන්නේ මොකද්ද? පිනක් යනු තමන්ටත් යහපතක් වන, අනුන්ටත් යහපතක් වන කායික, වාචසික, මානසික ක්‍රියාවක් සිද්ධ කරලා හිතේ ඇතිවන සතුටයි.
ඒක තමයි පින. පින්නතුනි අපි කරන ක්‍රියාවක් ගත්තාම ඒක කොටස් 4කට බෙදෙනවා. 1. තමන්ට යහපතක් වන අනුන්ට අයහපතක් වන ක්‍රියා. 2. තමන්ට අයහපතක් වන අනුන්ට යහපතක් වන ක්‍රියා. 3. තමන්ටත් අනුන්ටත් අයහපතක් වන ක්‍රියා. 4. තමන්ටත් යහපතක් වන අනුන්ටත් යහපතක් වන ක්‍රියා. මෙන්න මේ ක්‍රියා 4න් මොකද්ද පිනට අයත් වන ක්‍රියාව? බොහෝ ක්‍රියා තියෙනවා පින්වතුනි අපි විසින් සිද්ධ කරනවා මට යහපතක් වන අනුන්ට අයහපතක් වන ක්‍රියා. අනුන්ට මොනවා වුණත් කමක් නැහැ. මගේ වැඩේ කරනවා නම් එච්චරයි. අන්න එවැනි දේවල් අපි කරනවා. හැබැයි ඒවා පිනට අයත් වෙන්නේ නැහැ. ඒව දහමේ අනුමත කළා නැහැ. සමහර වෙලාවට අපි කරනවා අනේ මට මොන වුණත් කමක් නැහැ එයාට යහපතක් වෙනවා. මං ගැන නොසිතා අනුන් ගැන සිතා අනුන්ට යහපතක් වන ක්‍රියා කරනවා. පින්වතුනි තමන්ට අයහපතක් කරගෙන අනුන්ට යහපතක් කරන්නත් බුදුදහමේ උගන්වන්නේ නැහැ. ඊළඟට තියෙනවා තමන්ටත් අනුන්ටත් අයහපතක් වන ක්‍රියා. ඒවා කොහොමත් බුදුදහම අනුමත කළා නැහැ. 4වෙනි ක්‍රියාව තියෙනවා තමන්ටත් යහපතක් වන අන් අයටත් යහපතක් වන ක්‍රියා. අන්න එවැනි ක්‍රියා තමයි අපි සිදු කළ යුතු වන්නේ. එවැනි ක්‍රියාවක් සිද්ධ කළ හිතේ ඇතිවන සතුට ප්‍රමුදිත බව තමයි ප්‍රසන්න බව තමයි පින කියලා හඳුන්වන්නේ. ඔන්න දැන් එවැනි පුණ්‍ය ක්‍රියා ඔබ ජීවිතේ ඕන තරම් කරලා ඇති. මේ පින අපිට ඕන වෙන්නේ සසර සැප ලබන්න. යහපත් සසරක් ලබන්න. යහපත් ජීවිතයක් ඉවත් සුගතියක් ලබන්න. පින්නතුනි පින බොහෝ දෙනෙක් හිතනවා නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ පින හේතු වේවා. අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවේ වරදක් නැහැ. මොකද යහපත් සසරක් නැතුව නිවනක් පිළිබඳව හිතන්න බැරි නිසා. ඒ නිසා පිනට සුගතියක්පත් වෙනවා. හොඳ ප්‍රතිසන්දියක් ලබනවා. ඒ හොඳ ප්‍රතිසන්දිය තුල මනස නුවණ දියුණු කරලා නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ පිනින් අපට ඉදිරි භවයකදී නිර්වාණය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කළාට වරදක් නැහැ. හැබැයි පින්නතුනි පින නිවන සඳහා නෙවෙයි උපකාර වන්නේ. පින උපකාර වන්නේ සසර යහපත් තැනක් හදාගන්න. ධන ධාන්‍ය භවභෝග පිළ මුදල් හරක බාන යාන වාහන ඉඩකඩම් ගේ දොර වතු පිටි ලබා ගන්න. ඒක තමයි කිව්වේ හොඳ සසරක් කියලා. එහෙනම් නිර්වාණය සඳහා මොකද්ද කරන්න ඕන? නිර්වාණය සඳහා කළ යුතු වන්නේ කුසල් වඩන එකයි. ඒ නිසා ලොව පහළ වූ සියලු බුදුරජාණන් වහන්සේලා අපට අවවාද කළේ සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා කියලා. පව් වැඩ නොකරන්න කුසල් වඩන්න. පින්නතුනි කුසලය තමයි නිවනට එක එල්ලේම පාදක වෙන්නේ. නිර්වාණය සාක්ෂාත් කරගන්න අපට කෙලින්ම ඍජුවම බලපාන්නේ කුසලයයි. එහෙනම් කුසලය යනු කුමක්ද? කුසලය යනු පින්වතුනි ආධ්‍යාත්මික කුසලතා ආධ්‍යාත්මික හැකියා වර්ධනය කර ගැනීමයි. මේ ආධ්‍යාත්මික හැකියා කුසලතා වර්ධනය වෙන්නේ කොහොමද? ඒවා වර්ධනය වෙන්න අපි භාවනා කළ යුතුයි.
භාවනාවෙන් තමයි සිත දියුණු වෙන්නේ, ප්‍රඥාව ලැබෙන්නේ. භාවනා ක්‍රම දෙකක් දහමේ විස්තර කරනවා. එකක් සමත භාවනාව, අනෙක විපස්සනා නැත්තම් විදර්ශනා භාවනාව. සමත භාවනාවෙන් සිත දියුණු කරනවා. විපස්සනා විදර්ශනා භාවනාවෙන් ප්‍රඥාව ලබා දෙනවා. ඒ නිසා මේ භාවනා දෙකින් තමයි අපට නිර්වාණය පසක් කරගන්න පුළුවන් වෙන්නේ. භාවනාවෙන් තොරව නිවනක් පිළිබඳව හිතන්න බෑ. මෙහෙම කිව්වහම ඔබට මතක් වෙයි, එදා බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන්ට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළා. ඒ 5 දෙනාට භාවනා කරන්න කමටහන් දීලා වනාන්තර ගත කළේ නෑ නේද? ධම්මචක්ක දේශනාව අවසන් වෙනකොට කොණ්ඩඤ්ඤ තාපසතුමා ධර්මාවබෝධය ලැබුවා නේද? එහෙනම් භාවනා කළා නෑ නේද කියලා ඔබට ප්‍රශ්නයක් හිත තුල නැගෙන්න පුළුවන්. ඔව් පින්නතුනි. එතන දේශනාව අවසන් වෙනකොට ධර්මාවබෝධය ලැබුණා. ඊළඟට අනත්ත ලක්ෂණ සූත්‍රයේ දේශනාව අවසන් වෙනකොට 5 දෙනාම රහත් වුණා. සියලු කෙලෙස් නසා රහත් භාවයට පත් වුණා. එතන භාවනාවක් නැහැ කියලා වගේ ඔබට හිතුණට පින්වතුනි, එතන තියෙන්නේ භාවනාවක් තමයි. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ වචනය ආකර්ශනීයයි, ප්‍රශංසනීයයි, අර්ථපූර්ණයි, පිරුණු ස්වභාවයෙන් යුක්තයි. ඒ තරම්ම කන් වලට ප්‍රියජනකයි. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනාව පටන් ගන්නකොටම අපේ විසිරිච්ච හිත එක අරමුණකට ඇවිල්ලා කියන බණ පදයක් පාසා පින්වතුනි හිත ඒ අණුව ගමන් කරනවා. ඒ කියන්නේ වර්ධනය වෙනවා. ඒ කියන්නේ දියුණු වෙනවා. එහෙනම් බුද්ධ දේශනාවේ ඒ බුදු බණ පද අණුව පින්වතුනි අපේ හිත ඒ පියවරෙන් පියවර ඉදිරියට යනවා. එතකොට හිත එකඟ වෙලා ඒ ඔස්සේ හිත දියුණු වෙනවා. ඒ දේශනාව තුලම ධර්ම අවබෝධය ලැබෙනවා. එතන තියෙන්නේ පින්වතුනි භාවනාව තමයි. ඒකයි මා කිව්වේ භාවනාවෙන් තොරව නිවනක් නැහැ කියලා. එහෙනම් එතන වෙන්නේ මොකද්ද? කුසලතාව වර්ධනය වෙන එක. මොන කුසලතාවද? ආධ්‍යාත්මික කුසලතාව වර්ධනය වෙන එකයි. අනේකයි හරියට තේරුම් ගන්න ඕන. එහෙනම් භාවනා කමටහනක් අරගෙන පැත්තකට වෙලා භාවනා කරන්නත් පුළුවන්. ධර්ම ශ්‍රවණය කරන ගමන් හිත කොහේවත් යන්නේ නැතුව ඒ ඔස්සේම හිතලා අපට ඒ තුලින් ධර්ම අවබෝධය ලබන්නත් පුළුවන්. එතනත් සිද්ධ වෙන්නේ හරි මාර්ගයේ යනවනම් භාවනාවම තමයි. පින්වතුනි, එහෙනම් කුසලයේ යන කුසලතාව වර්ධනය කර ගැනීමයි. එහෙනම් පින කුසලයේ අතර පැහැදිලි වෙනසක් ඇති බව ඔබට දැන් පැහැදිලි ඇති. පිනක් යනු තමන්ටත් අනුන්ටත් යහපතක් වන කායික වාචසික මානසික ක්‍රියාවක් සිද්ධ කළා හිතේ ඇතිවන සතුට. කුසලයේ යනු ආධ්‍යාත්මික කුසලතා වර්ධනය කර ගැනීම. පින්නතුනි, කුසලය කියන වචනේ සාමාන්‍ය විවහාරෙත් තියෙනවා. දැන් මේ බණපදේ අහන ඔබට විවිධ කුසලතා තියෙනවා. අපි කියනවා දරුවෙකුට එයාට පුළුවන් සංගීතය, ගීත ගායනය. එහෙම නැත්නම් වේගෙන් ගණන් හදන්න පුළුවන්. එහෙම නැත්නම් ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. උපතින් ආපු කුසලතා තියෙනවා. ඒවත් කුසලතා තමයි. ඊළඟට ඔබට තියෙන වෘත්තීමය කුසලතා. රැකියාවේ ඔබ වෘත්තීමය කුසලතා වලින් දක්ෂ ඇති. දැන් ඉංජිනේරුවරු ඉන්නවා, වෛද්‍යවරු ඉන්නවා, ගණකාධිකාරීවරු ඉන්නවා.
ඒ වගේම තාක්ෂණ වේදී පැත්තේ බොහෝම දක්ෂ අය ඉන්නවා. ඒ නිසා පින්නතුනි ඒවත් කුසලතා. හැබැයි ඒ කුසලතා බලපාන්නේ ඔබේ දෛනික ජීවිතයේ ඔබට ජීවත් වෙන්න. යම් කිසි කාර්යභාරයක් සේවයක් කරලා ඒකෙන් සමාජයට යහපතක් වෙනවා. ඒ වගේම ඔබ වේතනයකුත් ලබනවා. එතකොට ඒ කුසලතාව උනේ ඒ කුසලතා බලපෑවේ ඔබට ජීවිතය පවත්වාගෙන යන්න. හැබැයි ඒ වෘත්තිමය කුසලතා තිබුණාය කියා. එහෙම නැත්නම් දරුවෙක් තුල විවිධ කුසලතා තිබුණාය කියලා ඒවයින් නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් අනිවාර්යයෙන්ම ආධ්‍යාත්මික කුසලතා වර්ධනය කරගන්න ඕන. අන්න එක තේරුම් ගන්න. එහෙනම් පින කුසලය දෙකක්. මම මෙහෙම ඇහුවොත් හැම පිනක්ම කුසල්ද? එක එල්ලේම දෙන උත්තරය තමයි නැත. එහෙනම් පිනයි කුසලයයි දෙකක් වෙන්නේ නැහනේ. මේ පින කුසලයක් කරගන්න පුළුවන්ද? ආන්න බුද්ධිමත් ප්‍රශ්නයක් ඒක. මේ පින කුසල් කරගන්න පුළුවන්. උදාහරණයක්. අපි මල් වට්ටියක් ලස්සනට සකස් කරලා පැන් ඉහළ පිරිසිදු කරගෙන හරීම හිතේ පැහැදීමෙන් සතුටින් ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධ ප්‍රතිමාවක් අභියසට ගිහිල්ලා ඒ මල් වට්ටිය බුද්ධාසනය මත තැන්පත් කරලා සාදු සාදු කියලා පූජා කරනවා. ඒක පිනක්. සමහර විට අපි ගාථාවකුත් කියනවා මල් පූජා කරලා. ඒ වුණාට ගාථාවේ තේරුම හිතන්නේ නැහැ. ඒ නිසා ගාථාව කිව්ව කියලත් එතන වෙනසක් වෙලා නැහැ. ඒ සිද්ධ වෙන්නේ පිනමයි. එතන අලුත් යමක් නැහැ. හැබැයි පින්නතුනි ඔබට පුළුවන් මේ මල් වට්ටිය බොහොම ප්‍රසාදයෙන් සකස් කරලා හිතේ සතුටින් පැන් ඉහළ පිරිසිදු කරලා ඔබත් පිරිසිදු වෙලා මේ මල් වට්ටිය බුද්ධාසනය මත තැන්පත් කරලා එතන ඉඳගෙන බුදුරජාණන් වහන්සේට පසඟ පිහිටුවා වැඳලා මල් පූජා කරන ගාථාව තේරුමත් දැනගෙන සජ්ජායනා කරනවා. අන්නේ සජ්ජායනා කරනකොට ඒකේ කියවෙනවා පූජේමි බුත්තං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබහාමි මොක්ඛං. මේ මල් ටික බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අපි බලාපොරොත්තුව නිවන. නිවන අපේක්ෂාවෙන් තමයි අපි බුදුහාමුදුරන්ට මල් පූජා කරන්නේ. කොහොමද නිවන අපේක්ෂා කරන්නේ? මේ මල් වලට මොකද වෙන්නේ කියලා හිතනවා. මොකද මල් වලට වෙන්නේ? පුප්පම් මිලායාති. ඒ වගේම මගේ ශරීරයත් කායෝ තථායාති. මල් පරවෙන්නාසේ මාගේ ශරීරයේද විනාශ වන්නේය. මොකද්ද පින්නතුනි හිතුවේ? හිතුවේ පින්නතුනි අනිත්‍ය. මෙනෙහි කලේ අනිත්‍ය. එහෙනම් අනිත්‍ය මෙනෙහි කර කර ඉන්න එක භාවනාවක්. භාවනාව යන කුසලයක්. අන්න පිනම කුසල් කරගත්තා. හැම පිනම කුසල් නොවුනට මේ පින කුසල් කරගන්න ඔබ බුද්ධිමත් වෙන්න ඕන. අවබෝධයක් තියෙන්න ඕන. ඒ වුණාට පින්නතුනි අපි කරන ඕනම කුසලයක් පිනක් වෙනවා. ඒ නිසා කුසල් වඩන හැම වෙලාවෙම ඒක ඇතුලේ පින තියෙනවා. පින තියෙන නිසා සසර සැපවත් වෙනවා. කුසලය නිසා නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. ඔන්න පින හා කුසලය අතර වෙනස සමානතාව මොකක්ද කියලා ඔබට දැන් පැහැදිලි ඇති. දැන් පව හා කුසලයට අපි යන්. පින්නතුනි පවක් කියලා කියන්නේ එහෙනම් පිනේ විරුද්ධර්ථය. පවක් කියලා කියන්නේ Tamanටත් අයහපතක් වෙන, අනුන්ටත් අයහපතක් වෙන කායික වාචසික මානසික ක්‍රියාවක් සිද්ධ කළා
හිතේ ඇතිවන නොසතුටයි. ඒ වුණාට පින්නතුනි පව් කළා සතුටු වෙන්නේ නැද්ද මිනිස්සු? සත්තු මරලා සමහරු සතුටු වෙනවා. කේලම් කියලා කොටවල සතුටු වෙනවා. අනුන්ගේ හොරකම් කරලා සතුටු වෙනවා. හැබැයි හොඳට හිතන්න. කේලම් කියලා දෙන්න අතරේ කෙට වෙනකොට මම සතුටක් ලැබුවට ඒක අනුන්ට අයහපතක් වෙලාද නැද්ද? අයහපතක් වෙලා. අනුන්ගේ දෙයක් හොරකම් කරනවා. මට වාසියක් වෙන්න පුළුවන්. අන් අයට අවාසියක්ද නැද්ද? එහෙනම් අයහපතක් වෙලා තියෙනවා. ඊටත් වඩා ඔය ලබන සතුට తాවකාලිකද නැද්ද? හරිම తాවකාලිකයි. ඇයි පින්නතුනි අනුන්ගේ දෙයක් ගත්තට පස්සේ මම දන්නවා ඒක මම අනුන්ගේ දේ තමයි හොරකම් කරලා තියෙන්නේ. ඒක ලෝකයටම හොරකම් නොකරා කියලා වහලා පෙන්වන්න පුළුවන්. හැබැයි හොරකම් කරපුද්ගලයා දන්නවා තමන්ගේ හිත තමන්ට ඒක වහන්න බෑ. තමන් දන්නෝ මේ හොරකම මං කළා කියලා. එහෙනම් එතන తాවකාලිකව ලබන සතුට පින්නතුනි මොහොතකින් නැති වෙලා ජීවිතාන්තය දක්වා තමන් කළ වරද මතක් වෙනවා. ඒකයි ස්වභාවය. ඒක වළක්වන්න බෑ. අනුන්ට අයහපතක් කළා ලබන සතුට తాවකාලිකයි වගේම තමන් කළ වරද ලෝකයාගෙන් වසන් කළාට තමන්ගේ හිතෙන් වසන් කරන්න බෑ. එහෙනම් අන්න පවක ස්වභාවය. අකුසලයක් යනු කුමක්ද? පින්නතුනි අකුසලයක් කියලා කියන්නේ කුසලතාව නැතිවීමයි. න කුසල් අකුසල්. යමකින් තම ආධ්‍යාත්මික කුසලතා නැතිවන්නේද එය අකුසලයක්. ඒ නිසා දැන් ප්‍රාණඝාතයක් කරනකොට තමන්ගේ තිබුණ යහපත් කුසලතා මොනවද යහපත් කුසලතා? මෛත්‍රිය, කරුණාව, දයාව, ලිංගතුකම, පරහිතකාමී බව, අවිහිංසාව. මෙන්න මේ තිබිච්ච හිත තුල යහපත් කුසලතා ප්‍රාණඝාතයත් එක්ක අර කුසලතා සියල්ල නැති වෙලා යනවා. ආන්න ඒකටයි කිව්වේ අකුසල් කියලා. එහෙනම් මෛත්‍රිය තිබුණා, ඒ මෛත්‍රිය නැති වෙලා ද්වේෂය ආවා. කරුණාව නැති වුණා, අනුකම්පාව නැති වුණා. අන්න කුසලතා නැති වෙන දේ අකුසල්. එහෙනම් පින්නතුනි ඔන්න පව හා අකුසලය අතර වෙනස. දැන් හිතන්න ආයිත් මම පැහැදිලි කරනවා පවක් යනු තමන්ටත් අනුන්ටත් අයහපතක් වන කායික වාචසික මානසික ක්‍රියාවක් සිද්ධ කරලා හිතේ ඇතිවන නොසතුටයි. එතකොට සතුටක් ලැබුවා නම් ඒ සතුට වහා වෙනස් වෙලා නොසතුටක් බවට පත් වෙනවා. අසතුටක් බවට පත් වෙනවා. අකුසල් යනු තම ආධ්‍යාත්මයේ තිබිච්ච යහපත් කුසලතා නැති වී නරක දේ ඉස්මතු වීමයි. අන්න ඒකයි මෙතන කිව්වේ යහපත් කුසලතා නැතිවන යම් ක්‍රියාවක් කරයිද අන්නේ අකුසලයක්. එතකොට මෙහෙම ඇහුවොත් හැම පාප කර්මයක්ම අකුසලයක්ද? ඔව් පින්වතුනි. හැම පාප කර්මයක්ම අකුසලයක්. ඇයි? හැම පවකින්ම ප්‍රාණඝාත වෙන්න පුළුවන්, අදත්තා දාන වෙන්න පුළුවන්, කාම මිත්‍යාචාර වෙන්න පුළුවන්. මේ හැම පවකින්ම ආධ්‍යාත්මයේ තියෙන යහ ගුණ නැති වෙලා යනවා. ඒ නිසා හැම පාප කර්මයක්ම අකුසලයක් වෙනවා. හැම අකුසලයක්ම පාප කර්මයක්ද? අන්න එතන ගැටලුවක් තියෙනවා. සමහර අකුසල් තියෙනවා පින්නතුනි පව් නොවන. දැන් උදාහරණයක්. පින්නතුනි ඔබ දෛනික ජීවිතේ කෑම ටිකක් කනවා. මේ කෑම කනකොට කෑමේ ඔබ රස බලනවා. කෑමේ රස බලන එක පවක්ද?
නෑ පවක් නෙවෙයි. කෑමේ රස බලන එක ලුණු මදි නම් මිරිස් මදි නම් ඒවා ගානට යොදාගෙන කාටවත් වරදක් නෑ ඒක. අන්න එය ආහාරයට ගන්න. ඒක පවක් නෙවෙයි. හැබැයි පින්නතුනි එතන රස තෘෂ්ණාව තියෙනවද නැද්ද? රස තෘෂ්ණාව තියෙනවා. එහෙනම් රස තෘෂ්ණාව තියෙනවා නම් ඒ අකුසල මූලයක්ද නැද්ද? අකුසල මූලයක්. අපේ ජීවිතේ ක්‍රියාත්මක වන අකුසල මුල් 3ක් තියෙනවා පින්නතුනි. මොනවද අකුසල මුල් 3? ලෝභ, ද්වේෂ, මෝහ. එහෙනම් ඒ ක්‍රියාවටත් ඒ අකුසල මූලයක් බලපෑවා. එහෙනම් හොඳට තේරුම් ගන්න සමහර අකුසල් තියෙනවා පවු නොවන. ඒ නිසා මෙන්න මේ හොඳින් තේරුම් ගත්තොත් පින පව කුසල අකුසල මේ හතර හොඳට තේරුම් අරගෙන කටයුතු කළොත් ඔබට පුළුවන් පින්නතුනි හිතේ ස්වභාවය හඳුනගෙන හරියටම හිත දියුණු කරගෙන ආධ්‍යාත්මික සංවර්ධනය තුළින් උතුම් නිර්වාණය පසක් කරගන්න. එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්නට මේ බණපදය ඔබට ශක්තියක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.